ලෝකයේ පවතින්නේ මව් කිරෙන් හා හිරුගේ කිරණින් යන කීම පැරණිවුවත් එහි අරුත නම් අදුදෑසන පෑයු හිරුතරම් නැව්. මවක සිය දෙතන උරාබොන කිරිකැටි බිලුදු පෝෂණය කරන්නේ ඇයගේ කිරි කඳුළු වලින්. ඒ එම මිනිසාගේ කායික පෝෂණය සඳහා. මිනිසාගේ ජීවිතයේ අත්තිවාරම එතනයි. ඒත් ඒ කිරි කඳුලේ ශාරීරික පෝෂණය පිළිබඳ කතාවට වැඩියමක් තිබෙනවා. ලදරුවා ඒ උතුම් ගැහැණියගේ ලහයට තුරුල් වී ඇයගේ හෘද ස්පන්දනයේ වේගය දැන හඳුනා ගන්නවා. ඒ හෘදයේ පිරී ඉතිරෙන සෙනෙහසේ උණුසුම එම ලදරුවා විඳිනවා. ලෝකේ නිර්මාණය වුණේ මේ අපූර්ව සෙනෙහසෙනි. එසේ වූ මව් සෙනෙහසට ලෝකය දන නමයි. හිස නමා ආචාර කරයි. ඒ සෙනෙහසේ නාමයටද මේ අම්මාවරුන්ගේ දිනයක් වෙන් කර ඇත්තේ. එසේනම් ඒ එක් දිනයක් නොව මිනිසා ජීවත්වන සෑම දිනයක්ම ඇයගේ ලොවට අමාවක් වූ අම්මා ලොව ජනිත සියලුම පණ ඇති සතුන්ගේද අමාවහෙයින් අම්මා පිළිබඳ ගුණ වැඩීම අපවැනි මව්වරුන්ගේ දිනයට පමණ සීමා කළ යුතු නොවේ. යුග පෙරලි කෙතක් වුවද අම්මා යන සංකල්පයට කෙරෙන ගරු සරුව අපේ හැදියාවෙන් ඈත් නොවිය යුතුය. ඒ සඳහා මුළු සමාජයේම එක් වූ අම්මාවරුන් වෙනුවෙන් මව්වරුන් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් පිළිබඳ සොයා බැලිය යුතුය. ඒ උතුම් වූ සෙනෙහස, ඒ ආදරයේ උල්පත, ඒ උතුම් වූ රැකවරණය, ඒ උත්තරීතර මව්වරුන් හට මෙය උපහාරයක්ම වේවා. ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන්සේ සෙවන පතා අදමින් පැමිණෙන්නෙමි සුලැඟිල්ලේ එල්ලී. සඳදිය කොට කිරි වතුරෙන් ඒ දියරෙන් දිව මතුරක් වන් නැලවිලි ගියෙන් මතකයි මා නැලවුවා. ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරිදී පනදී මා දැඩි කළ අම්මා. ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන්සේ සෙවන පතා අදමින් පැමිණෙන්නෙමි සුලැඟිල්ලේ එල්ලී.